ඉසර කාලයක ගමක හිටපු මිනිස්සෙක් දවසක් කැලේට යනවා දර ටිකක් හොයාගෙන එන්න. ටික දුරක් කැලේ ඇතුළට යනකොට ඔහුට ඇහෙනවා අලියෙක් කෑ ගහන සද්දයක්. මිනිස්සයාට බය හිතුණත් ඔහුට දැනෙනවා ඒ කෑ ගහිල්ල වේදනාවෙන් කරන දෙයක් කියලා. ඒ නිසා පරිස්සමට ඔහු ඒ පැත්තට ලං වෙනකොට ඔහු දකිනවා ටිකක් වැඩුණු නාඹර අලියෙක් කකුලේ උලක් කැනිලා හරිම වේදනාවෙන් දඟලමින් කෑ ගහන බව. මනුස්සයටත් බයයි. හැබැයි ටිකක් කල්පනා කරපු ඔහු අලියාගේ මාරාන්තික වේදනාව ගැනත් අසරණකම ගැනත් හිත උණු වෙලා හිමීට අලියා ළඟට ලං වෙනවා. ඔහු අතේ තිබ්බ පොරවෙන් අලියාගේ කකුලේ ඇනිලා තිබ්බ උල ඉවත් කරනවා. අලියත් ඉතින් බුද්ධිමත් සතෙක්නේ. ඒ නිසා කලබල නොවි අර මනුස්සයාට උපකාර කිරීමට ඉඩ දෙනවා. ඉතින් අර ගැමියා අලියාගේ උල ගලවලා කැලෙන්ම අත්බේතට කොළ ටිකක් හොයන් ඒ ටිකක් තලලා අලියාගේ තුවාලයට බේතුත් කරනවා. මනුස්සයාගේ උදව්ව අලියත් නිහඬවම බාර ගන්නවා. ඊට පස්සේ මනුස්සයා එතනින් පිටත් වෙලා නිවසට එනවා. ඔහොම කාලෙ ගෙවිලා යද්දී මේ ගැමියා හිටපු ගමට ඒ පළාතටම විශාල නියගයක් එනවා. සෑහෙන කාලයක් නියගයක ගමු පොර බදනවා. අවසානයේ බොන්නවත් වතුර පොදක් නැතුව සෑහෙන අසරණ වෙනවා. සමහරු මිය දෙනවා, සමහරු ලෙඩ වෙනවා, ගොවිතැන් පාළු වෙනවා, වැවුලෙන් පොකුණු හිඳිලා යනවා. මෙහෙම හැමෝම අසරණ වෙලා ඉද්දී දවසක් ගොම්මනේ පැලේ පිලට වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අර ගැමියා 17 කල්පනා කර කර ඉද්දී හදිසියෙම ඔහුට දැනෙනවා වැටමායි මේ කවුරු හරි ඉන්නවා කියලා. ටිකක් තිගැස්සෙන ගැමියා කෝකටත් කියලා විපරම් කරනකොට ඔහුට දකින්න වෙන්නේ හරි පුදුම දසුණක්. ඒ තමයි වසර ගානකට කලින් උලක් කැනිලා කැලේ මැද්දේ අසරණ වෙලා ඉද්දි Taman උපකාර කරපු නාඹර අලියා මෙන්න ඔහු ඉදිරියේ ඉන්නවා. හැබැයි ඒ නාඹර අලියා දැන් මහා දැවැන්ත තේජවන්ත ඇතෙක්. ගැමියා කලබල වුණේ නැහැ. ඒ වෙලාවේ මේ සද්දන්තයා හොඬ වැලෙන් ගැමියාට පොඩි සංඥාවක් කරනවා. ගැමියා තේරුම් ගන්නවා ඌ පසුපස එන්න කියලායි ඒ කිව්වේ කියලා. ඉතින් මේ සද්දන්තයා දිගටම කැලේ ඇතුළට යනවා. පසුපසින් ගැමියත් එනවා. ටික වෙලාවකින් සද්දන්තයා නවතිනවා. ඒ වෙලේ ගැමියා දකින්නේ තවත් ඇස් අදහා ගන්න බැරි දසුණක්. ඒ තමයි ඔහු ඉස්සරහට තියෙන රෑ හඳ පානේ හඳත් වතුරට වැටිලා දිලිසෙන බැද්ද මැද්දේ හැංගිලා තිබ්බ පිරිසිදු දිය පොකුණක්. ගැමියා සෑහෙන සතුටු වෙනවා. අලියට ස්තුතිවන්ත වෙන ගමන් ගැමියා වහාම ගම්මුන්ට දැනුම් දෙනවා. ඉතින් මේ හැමෝම අලියාගේ උපකාරයෙන් අර දියපොකුණේ පිහිටෙන් ඒ මහා නියන්සායෙන් දිවි ගලව ගන්නවා. අලියා කියන්නේ හොඳ මතකයක් වගේම කළගුණ සැලකීම අතින් උඩින්ම ඉන්න සතෙක්. ඒක අලියට සෝබාදහමෙන් ලැබිච්ච තෑග්ගක්. හැබැයි මතකය, දැනුම, sannivedanaya සහ හැකියාව අතින් ඉතා ඉහළින් ඉන්න මිනිස්සුන්ට අද වෙද්දි කෙනෙක් කරන උදව්වක්, උපකාරයක් හරීම පහසුවෙන් අමතක කරන්න පුළුවන් වෙලා. ඒ වගේම කෙනෙක් කරන පුංචි නමුත් වරදකට දිවිතොර කරන්න තරම් මිනිස්සු පසෙකින් දරුණුත් වෙලා. ඒක දියුණුවේ ලක්ෂණයක් නම් ඇත්තටම එහෙම දියුණුවක් අපිට මොකටද? ඒ නිසා හොඳට මතක තියාගන්න සෝබාදහමට නොවන අවනත ලෝවේ කිසිවක් නැහැ. ඒ වගේම සෝබාදහමේ තියෙන වැදගත්ම දෙයක් තමයි ප්‍රතික්‍රියාව. ඔබත් සෝබාදහම ඉක්මවා යන සමතෙක් නොවේ නම් අනිවාර්යෙන් තිරිසනුන්ටත් පිහිටන මේ උදාර ගුණ ඔබ තුල අවදි කරවන්න. කළ ගුණ සලකන්න, උදව් මතක තියාගන්න, අසරණ අයට හැකි පමණින් පිහිට වෙන්න, ඔබේ ඇතුළාන්තයේ ඉන්න උදාර මනුස්සයව අවදි කරවන්න. ඔහු එක්ක වැඩිපුර කාලය ගත කරන්න. අපේ ලෝකය හැකිතරම් සහකම්පණයෙන් සහ දයාවෙන් පිරිච්ච නවාතැනක් කරන්න මහන්සි වෙන්න.